කාලයයිදැන් අවදිවන්නට ඉදුණු සිත් යළි එකතු කරන්නට එක හඩින් අභිමානයෙන් නැගී සිටින්නට ලක් මවට ජයරගෙන එන්නට පහුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ සමාජ මාධ්‍ය දැක්කා ජනාධිපතිව මැති වෙන ප්‍රතිපලත් සමග ඔබතුමා කැමතියි කියලා මේගොල්ලෝ කියන්නේ මේ වර්තමාන රජය හදන පොහොසත් රටේ ජනාධිපති වෙන්න. දැන් අතන අපිත් කැමතියි එහෙම ඉස්සරහට මේ රට ප්‍රතිපත්ති වශයෙන් යනවා නම්. ඒත් ඔබතුමා මම අහපු ප්‍රශ්නෙට පොහොසත් රටේ ජනාධිපති වුණොත් ඔබතුමා තමයි වාසනාවන්තම ජනාධිපති කියලා මම දැක්කා ඒ සමාජ මාධ්‍ය දාලා තියෙනවා. ඒ සම්බන්ධව පොඩි අදහසක් සහ මේ 2029 පස්සේ කියන්නේ දැනට තියෙන වර්තමාන ආර්ථික තත්ත්වය සහ මේ ව්‍යාපාර වලට බලපාන දේවල් එක්ක අවසාන වශයෙන් විග්‍රහයක් විදිහට 2029 ඔබතුමා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරොත් එතන ඉඳලා අපිට මේ ප්‍රතිපත්ති වෙනස් නොවි යන්න පුළුවන් පොඩි ඇසුම් එකක් එක්ක පොඩි විග්‍රහයක් කරනවා නම් කැමතියි. ඔබ දැන් පොහොසත් රටක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා දැන්. අඩු ගණන් තිබිච්ච රටවත් තිබ්බොත් හොඳයි කියලා හිතනවා. පොහොසත් නැතිවත් අන්තිම රට ඉදිරිය ඉද්දන්න. රටවත් ඉදිරි කරගත්තොත් හොඳයි කියන දැන් ඉන්නේ අපි. හැබැයි ඉතින් ඒක මම දන්නවා විශේෂයෙන්ම අර මම මේ සාකච්ඡාව සපර සාකච්ඡාවලදී කියපු ඒ බොහෝ කාරණා ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල්. ඉතින් ඒ කාරණා ප්‍රායෝගිකව බිම පැලකල යුතුයි. සාධිකාන සලස්වල අපි යන්න ඕනේ. අපි තීන්දුව ගන්න ඕනේ. ඒ තීන්දුව සමහර විට විවේචනයකට ලක් වෙන්න පුළුවන්. හැබැයි හරි තීන්දුව අපි හරි වෙලාවට ගත යුතුයි. ඉතින් මම අර එකපාරක් අර 360ට කරකවන්න කියලා විහිළුවක් කරේ කට්ටිය. ඒක තමයි ඇත්තටම වෙන්න ඕනේ. ඇත්තට වෙන්න ඕනේ 365 කිව්වා කියලා. හැබැයි 365 කියලා ටර්ම් එකක් තියෙනවා. ඒක දැන් ඔක්කට තේරෙන්න නැතිනම් මම 360ට 180 කියලා කියමුකෝ. තේරෙන භාෂාවෙන්. ඉතින් මේක හරි අඩක් නෙමෙයි සම්පූර්ණ වටයක් කරකවලා වෙනස් කරන තැනකට ගේන්න ඕනේ. ඒක රාජ්‍ය සේවය වෙන්න පුළුවන්. පොලිසිය වෙන්න පුළුවන්, BY එක වෙන්න පුළුවන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙන්න පුළුවන්. මේ හැම ගැන අපි දැන් දීර්ඝ අධ්‍යයනයක් කරනවා. අපිට වැරදි තැන් පිළිබඳව අපි අධ්‍යයනය කරනවා. මොකද අපි පාලනය කරපු අයින්ට කලින්. අපේ සාර්ථක වෙච්ච තැන් තියෙනවා, අසාර්ථක වෙච්ච තැන් තියෙනවා. මම හිතන්නේ මේ කාලේ මම සාපේ කණ්ඩායම කරන්නේ සාර්ථක වෙච්ච තවදුරටත් සාර්ථක කරගන්න කොහොමද? අසාර්ථක වේවා අසාර්ථක උනේයි. සහ අසාර්ථක වෙච්ච සාර්ථක කරගන්නේ කොහොමද? එහෙම නැත්නම් ඒකට වෙන විකල්පයක් අපි අනුගමනය කරනවාද කියන එක පිළිබඳව අපි දීර්ඝ අධ්‍යයනයක ඉන්නවා. ඒ පිළිබඳව අපි එළියේ වැඩි කතා කරන්නේ නැහැ. මොකද ඒක දේශපාලනික කාරණයක්. සහ මම හිතන්නේ අපි ඒක ප්‍රායෝගිකව අත්විඳින්න ඕනේ සහ ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක කිය ඉන්න දෙයක් නෙවෙයි. ඉතින් අපිට වැරදිච්ච තැන්, අතපසු වෙච්ච තැන් බොහොමයක් අපි නිවැරදි කරගන්න සහ ඒක සාර්ථක කරගන්න පුළුවන් අවකාශය පිළිබඳව අධ්‍යයනය කරනවා. ඉතින් අපිට විශ්වාසයක් තියෙනවා ඊළඟ ආණ්ඩු මාරුවක් තුළ මේ රට අපි අපේක්ෂා කරන මේ රටේ විශේෂම නූතන පරම්පරාව අපේක්ෂා කරන තැනට පරිවර්තනය කරන්න පුළුවන් කියලා. මේ මොහොතේ ලංකාවට තියෙන ප්‍රධානම අභියෝගය මොකක්ද කියලා අහුවොත් සරලව ඒ තමයි රටේ ආර්ථිකය නගා සිටවා ගැනීම. මේ ආර්ථික ප්‍රශ්නෙට විසඳුම් හොයන එක තමයි අපිට මේ මොහොතේ තියෙන ප්‍රධානම අභියෝගය. මේ අභියෝගය ජය ගන්න නම් පැහැදිලිව මේ රටට නායකත්වය දෙන. එහෙම නැත්නම් මේ ආර්ථික අභියෝගයෙන් උඩට එන්න මේ ජයග්‍රහණය කරන්න නායකත්වයේ ගන්න සූදානම් වෙන පාර්ශවයන් සහ ජනතාව මහ ජනතාව අතර සංවාදයක් ඇති විය යුතුයි. මොකද ඒ සංවාදය තුලින් තමයි ජනතාවත් නායකත්වයත් අතර අන්‍යෝන්‍ය විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඒ විශ්වාසය තිබුණොත් තමයි රටක් විදිහට මේ ආර්ථික පිම්ම පනින්න පුළුවන්. ලෝකේ රටවල් ආර්ථික පිමි පැන්නේ එහෙම. චීනය ගත්තත් රුසියාව ගත්තත් ඕනෑ තරම් උදාහරණ තියෙනවා. ඉතින් මේ සංවාදය ඩිජිටල් අවකාශය තුළට ගෙනීම තමයි අපේ ආසනවල් වැඩසටහනේ ප්‍රධාන අරමුණු වලින් එක් අරමුණක් වන්නේ. විශේෂයෙන්ම මේ ආර්ථික ප්‍රශ්නයට විසඳුම් හොයන්න. කොහොමද මේක මන්ත්‍රීතුමා සඳහන් කළා වගේ කරගෝ ගන්නේ අනිත් පැත්තට සරලවම කිව්වොත්. එතනට අපි යන්නේ කොහොමද කියන සංවාදය තමයි අපි මේ ගොඩනගමින් සිටින්නේ. ඉතින් ඔබගේ අදහස පල්ලෙහින් කමෙන්ට් කරන්න සහ මේ සම්බන්ධව ඔබට ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහින් කමෙන්ට් කරන්න සහ ඔබට හිතනවා නම් මේ දැවෙන ආර්ථික ප්‍රශ්න හමුවේ ඔබට ප්‍රශ්නයක් තියෙනවා මේ ස්ථානයට ඇවිල්ලා අහන්න ප්‍රශ්න කරන්න කියලා ඔබට අවස්ථාවක් තියෙනවා. ඔබට මේ වේදිකාව විවෘතයි. අප කණ්ඩායම සමග එකතු වෙන්න. ඉතින් මේ වැඩසටහන ඔබගේ යාළු මිත්‍රයන් අතර හුවමාරු කරගන්න ඔබගේ අදහස් සියල්ල පල්ලෙහින් කමෙන්ට් කරන්න. ඉතින් අද වැඩසටහනට පුද්ගලික අංශය නියෝජනය කරමින් විධායක නිලධාරියෙකු ලෙස සම්බන්ධ වුණා තරංග දිසනායක මහත්මයා. ඔබට බොහොම ස්තුතියි තරංග දිසනායක මහත්මනි. ඒ වගේම සුපුරුදු පරිදි අපිත් එක්ක එකතු වුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්මනි. ඔබටත් බොහොම ස්තුතියි. අයුබෝවන්. මවට ජය අරගෙන එන්නට